ජීවිතේ සාධාරණ නෑ. බලාපොරොත්තු වෙන්න එපා. දා හොඳින් මතක තියාගන්න. බා විභාග ඉවරලා ඊට පස්සේ කැම්පස් ගියා හෝ නොගියා හෝ ජොබ් එකක් කරා හෝ පොනවා හෝ කරාට පස්සේ ජීවිතේ සාධාරණ නෑ. ඉතා හොඳින් මතක තියාගන්න. එම සාධාරණ තත්ත්වයකට වැඩ කරන්න වෙනවා නම් මීට වඩා දේවල් ලෝකේ වෙනවා. එහෙම වෙන්නේ නෑ. අට අසාධාරණ. මෙහෙම අසාධාරණ තත්ත්වයකට වැඩ කරලා perform කරනවට පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් මේකේ පවතින්න බෑ. මේක ඉන්න බෑනේ. මේක ඉන්නේ හැමෝම විතරයි. උගලන්ට නම අහන හැම එකම මොන හරි කරලා තියෙනවා. ඒ සාධාරණ තත්ත්වයකට නෙවෙයි වැඩ කරලා තියෙන්නේ. කිසිම දෙයක් සාධාරණ නෑ. එහෙම තමයි. ඒවා ජොබ් එකකට ගියත් එච්චර තමයි. විවිධ ප්‍රශ්න තියෙනවා ඒක. දොස්තර කෙනෙක් වුණා කියලා ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. කිසි මොනවා වුණා ජනාධිපතිතුමාත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාලා විශ්‍රාම ගියාම ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. නෑ සීරියස් මේක තේරුම් ගන්න. ඒකින්ද වාගේ මේ පහසු හොයා ඉන්නවා නම් ඔයා අර ගොඩට අයිති වෙනවා.